පසු නොතැවෙන ජීවිතයක් පිණිස අනිවාර්යයෙන්ම සිහියෙන් ඉන්නම ඕනි. සිහිය කියන දේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ හැර වෙන කාරණයකින් අපිට දැනගන්න හෝ උපදවා ගන්න හෝ බෑ. පසු නොතැවෙන ජීවිතයක් පිණිස අපි මොකද කරන්න ඕනේ? සිහියෙන් ඉන්න ඕනේ. සිහිය කියන කාරණේදී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව හැර වෙන විදිහක් වෙන ආකාරයට දැන ගැනීමකට හෝ දැකීමකට බෑ. මොකද ඒ තරමටම මේ ලෝකයේ සිහිය ගැන සිහිය පැවැත්වීම ගැන කතා කරන එක දුර්ලභයි. ඒ නිසා සිහිය ඇති කෙනෙක් විදිහට ජීවත් වීම තමයි කරන්න ඕනි. ඒක තමයි පසු නොතැවෙන ජීවිතයක් පිණිස අපි කළ යුතු දේවන්නේ. සිහිය කියන්නේ මොකක්ද? දැන් සති සම්බොජ්ජංගය ගැන විස්තර කරනකොට අවබෝධයට උපකාරී වෙන අංගයක් විදිහට සති සම්බොජ්ජංගේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනකොට යම්කිසි කෙනෙක් සීල සම්පන්න, සමාධි සම්පන්න, ප්‍රඥා සම්පන්න, විමුක්ති සම්පන්න, විමුක්ති ඥාන දර්ශන සම්පත්තෙන් යුතු උත්තමයන් වහන්සේ, ඒ ආර්යයන් වහන්සේ අසුරු කරද්දී කෙනෙකුට අහන්න ලැබෙනවා ධර්මය. ඒතකොට ඒ බඳු ආකාරයේ ගුණ පරිපූර්ණව තිබෙනවා බුදුරජාණන් වහන්සේ තුල. එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට ප්‍රගුණ කරලා අරහත්ත්වයටපත් වූ උත්තමයන් වහන්සේ නමක් අසුරු කරනකොට අහන්න ලැබෙනවා ධර්මය. අහන්න ලැබෙන්නේ මේ ලෝකයේ තිබෙන ධර්මතාවයේ න්‍යාය ස්වභාවය, සත්‍ය. ඒ අහපු ධර්මයට අනුව විවේකී යුතුව සිහි කරනවා නම්, කල්පනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න එයා සතිය වඩනවා කියලා සතිය පටන් ගත්තා කියලා දේශනා කරනවා.